Hi guys. මේ දවස්වල ඔයාලා ඩවුන් සවුත් යන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණාට නවතින්න තැනක් හොයාගන්න නැද්ද? එහෙනම් එන්න අපිත් එක්ක ඩවුන් සවුත් යන්න. ඔව්. ඔයාලට පුළුවන් නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන කොග්ගල කලපුව ළඟම තියෙන බාලි ටයිප් ලස්සන විලායයක දවසක් ඉන්න. නේද? ඔව්. මේ අපි ඉන්නේ ඒ විලායකේ. ඔයාලට බලන්න පුළුවන් මේ විලායක ගැන full details එක මේ වීඩියෝ එකේ ඉවරනකන් හිටියොත්. අද මේ කොහෙද අපි ඉන්නේ? තොටුපළ විලා හබරාදුව. හබරාදුව. මේක තමයි අපි කෝ බාලි ටයිප් එකේ විලායක. විලායක. ඉතින් අද අපි ඉන්නේ මේකේ යමු. යා. නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ මේ ප්ලේස් එකේ තියෙන අනිත් රූම් එක බලන්න ආවා. මේක තියෙන්නේ උඩින්. අපි ඉන්නේ පල්ලෙහා රූම් එකේ. ඔයාලට මෙතනින් ඉඳන් බැලුවොත් එහෙම පේනවා අපි ඉන්න තැන. ඒ වගේම මෙතන පූල් එක තියෙනවා. ඊට එහා පැත්තෙන් කලපුව තියෙනවා. එන්න යන් රූම් එක බලන්න. මේ තමයි අනිත් රූම් එක. මේ ප්‍රොපර්ටි එකේ රූම්ස් දෙකක් තියෙනවා. ඔයාලා ආවොත් බුක් කරගන්න පුළුවන්. අපි ඉන්න එකක් මේක අනිත් එක. ගයිස් දැන් තමයි අපි පූල් එකට බහින්න හදන්නේ. චේන්ජ් කරගෙන දැන් ආවා. දැන් රෑ 7 විතර වෙලා. යා පූල් එකට බහිමු. කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්නා මේ හිනයේ මං ආසයි නවතින්නා මේ හිනයේ good morning friends. දැන් වෙලා උදේ 7ට විතර ඇති. මේ පැත්තෙන් තියෙනවා කොග්ගල කලපුව තියෙනවා. මේ තියෙන්නේ කොග්ගල කලපුව. මෙන්න මෙතනින් යනවා අද පාන්දර මාළු අල්ලන්න ගියපු ඔරුවක් කලපුවේ. අපි ඉන්න මේකට එහා පැත්තේ තමයි මෙන්න මෙතන තමයි තොටුපොළ තියෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන බෝට්ටු වගේක් තියෙන්නේ. එතන තමයි තොටුපොළ තියෙන්නේ. දැන් එතෙන්ට එන ගමන් මං හිතන්නේ මේ තියෙන්නේ. ඔය යන්නේ ඔරුව. මෙතනත් තව ඔරු දෙක තුනක් තියෙනවා. මේ පැත්තට තමයි යන්නේ. බලමු අපි තව ඔරු කීයක් විතර මේ හරියට එයිද කියලා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. දැන් ඒක ගන්න හදන්නේ. අපි ගන්නේ මේ පැත්තේ තියෙන කොග්ගල කලපුව. කොග්ගල කලපුව දිහා බලාගෙන තමයි උදේ පාන්දර මේ ටිකේ බෝට්ටු එහෙම ගියානේ. බෝට්ටු ගියා කුරුල්ල ගොඩක් යම්බුවා. ඔව්. එක එක කුරුල්ල හිටියා. හා. ලස්සනයි අපි පෙන්නන්නම් ඔයාලට. දැන් කමු. අද මොනවද අපිට උදේට තියෙන්නේ? අද අපිට තියෙනවා ඉන්දියාප්ප, පරිප්පු, චිකන්, පොල් සම්බෝල. එහෙනම් අපි කලපුව දිහා බලාගෙන කමු නේද? මාරු රසයි. ගයිස් ඔයාලා ඩවුන් සවුත් ආවොත් එහෙම ඩවුන් සවුත් වල බලන්න යන්න තියෙන ගොඩක් ප්ලේස්
මෙතන ඉඳලා බලන්න යන්න පුළුවන්. ඔයාලට පුළුවන් මඩොල් දුවේ යන්න, බෝට් රයිඩ් එකකින්, ඒ වගේම ෆිෂ් හන්ටින් කරන්න. ඒතකොට තාම නෝ මාටින් ක්‍රොසින් කෞතුකාගාරය බලන්න පුළුවන්. එතකොට ඒ වගේම ෆිෂ් තෙරපි වලට යන්න පුළුවන්. පුළුවන්. එතකොට තල්පේ බීච් එකට යන්න පුළුවන්. උණවට උනම් ගාල්ලට එම ගොඩක්ම ළඟ ප්ලේස් එකක් තමයි ළඟ ප්ලේස් එකක්. ඔයාලට මෙතෙන්ට આવොත් හවසට බීච් එකට යන්න තියෙන්නේ පොඩි දුරක්. ඔව්. සන්සෙට් එක එහෙම ලස්සනට කැප්චර් කරගන්න පුළුවන් බීච් එකට ගිහිල්ලා. ඉතින් අද අපි මේ ප්ලේස් එකෙන් යන්න හදන්නේ නේද? අද ඉවර කරන්න හදන්නේ මේ ප්ලේස් එකේ නම තමයි ද තොටුපළ හොටෙල්. ඔයාලට ෆේස්බුක් එහෙම සර්ච් කරොත් ඔයාලට හොයාගන්න පුළුවන් මේ ෆේස්බුක් පේජ් එක. ඒ වගේම අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන ඩීටේල්ස් ඔක්කොම දාන්නම්. එතනින් කන්ටැක්ට් කරගන්නත් ඔයාලට පුළුවන්. නේද? ඔව්. ඒ වගේම මෙතන තියෙනවා මෙන්න මේ ලස්සන මේ වගේ ලී විලා එකක් නේද ඔව් තියෙන්නේ. විලා එකක් තියෙන්නේ. ඔයාලට ආවොත් නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තමයි මෙතන. ඒ වගේම කපල් එකකට ෆැමිලි ගෲප් එකකට උනත් මේක බුක් කරගන්න පුළුවන්. පුළුවන්. ඔයාලට ඕනි විදියට මෙයාලට කිව්වට පස්සේ මෙයාලා ලස්සනට arrange කරලා දෙනවා. උදේටත් ලස්සනයි මෙතන හවසටත් ලස්සනයි. මාර නිදහස්. මාර නිදහස තමයි මෙතන තියෙන ලොකුම දේ. මරු මෙතන. ඉතින් ඔයාලා එන්න. අපි අද යනවා දැන්. අපි එහෙනම් අද බ්ලොග් එක ඉවර ගන්න හදන්නේ. ඔව් අපි බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න. අපේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේ අපේ comment box එකෙන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ page එක follow කරන්න. TikTok ඉන්නවා අපි follow කරන්න. නිතරම අපේ page එකක ඉන්න ඔයාලට hotels ඒ වගේම travel locations ඒ වගේ ලස්සන travel place ගැන update බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යනවා. එහෙනම් bye.